හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. වැව් මාළුද මුහුදු මාළුද හොඳ? කාටද හොඳම? අපි දවසින් දවස කන්නේ වැව් මාළුත් මුහුදු මාළුත්. හැබැයි බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි වැව් මාළුද හොඳ මුහුදු මාළුද හොඳ? ළමයින්ට, ගර්භණී මව්වරුන්ට, වැඩිහිටියන්ට හොඳ මාළු මොනවාද? කැන්සර්, කොලෙස්ටරෝල්, මතක ශක්තියට බලපාන්නේ කොහොමද? මේ වීඩියෝ එකෙන් අපි සියල්ල විද්‍යාත්මකව සරලව පැහැදිලි කරලා බලමු. මාළු අපිට ඇත්තටම වැදගත් ඇයි? මාළු කියන්නේ උසස් ප්‍රෝටීන්, ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස්, විටමින් D, විටමින් B12, කැල්සියම්, අයඩින්, සෙලෙනියම් වගේ අත්‍යවශ්‍ය පෝෂක තියෙන සුපර් ෆුඩ් එකක්. හෘද රෝග, මොළය, දරුවන්ගේ වර්ධනය, සම ඇස් සියල්ලටම මාළු විශාල වශයෙන් වැදගත් වෙනවා. වැව් මාළු වර්ග මොනවාද? උදාහරණ තිලාපියා, මැල්ලි, ලේලියා, හාල්මැස්සා, වැව්වලින්, කවුඩියා. වැව් මාළු වල හොඳ පැත්ත. සාමාන්‍යයෙන් පරිසර දූෂණය අඩුයි. මර්කරි වගේ හෙවි මෙටල්ස් අඩුවීමට ඉඩ තියෙනවා. දරුවන්ට සහ වැඩිහිටියන්ට සුදුසුයි. ශ්‍රී ලංකාවල ඉතා පහසුවෙන් ලැබෙනවා. අවධානය යොමු කළ යුතු දේ. වැව් ජලය දූෂිත නම් මාළුවත් දූෂිත වෙන්න පුළුවන්. ඔමේගා 3 ප්‍රමාණය මුහුදු මාළු වලට වඩා අඩු වෙන්න පුළුවන්. හොඳින් පිසීම සහ හොඳ මූලාශ්‍රයකින් ගන්න එක අත්‍යවශ්‍යයි. මුහුදු මාළු වර්ග. උදාහරණ සාලයා, කෙලවල්ලා, තෝරා, බලයා, ටූනා, සීලවා. මුහුදු මාළු වල හොඳ පැත්ත. ඔමේගා 3 ඉතා වැඩි. මොළය, මතක ශක්තිය, හෘද සෞඛ්‍යයට අතිශයින් හොඳයි. ඩිප්‍රෙෂන් අඩු කරන්න උදව් කරනවා. ගර්භණී මව්වරුන්ට ගොඩක් වැදගත්. අවදානම් පැත්ත. සමහර ලොකු මුහුදු මාළු වල මර්කරි වැඩි වෙන්න පුළුවන්. නිතරම අධික ප්‍රමාණයෙන් කෑවොත් අවදානම්. ඩීප් සී ලොකු මාළු ළමයින්ට සීමා කරලා දෙන්න ඕනේ. කුඩා මුහුදු මාළු සාලයා වගේ කම්ප්ලීට්ලිම සේෆ්. ගොඩාක් ආරක්ෂිතයි. කාටද මොන මාළුද හොඳ? දරුවන්ට නම් වැව් මාළු, සාලයා වගේ කුඩා මුහුදු මාළු හොඳයි. ලොකු මුහුදු මාළු නිතර දෙන්න එපා. ගර්භණී මව්වරුන්ට ඔමේගා 3 තියෙන කුඩා මුහුදු මාළු දෙන්න. හොඳින් පිසපු වැව් මාළු දෙන්න. මර්කරි වැඩි මාළු තෝරා වගේ සීමා කරන්න ඕනේ. වැඩිහිටියන්ට වැව් මාළු ග්‍රිල් කරලා ස්ටීම් කුකින් මෙතඩ් වලට දාලා දෙන්න පුළුවන්. වැව් මාළුද මුහුදු මාළුද? එකක් හොඳයි එකක් නරකයි කියලා කියන්න බෑ. දෙකම හොඳයි. බැලන්ස් එක තියෙනවා නම් සතියේට දවස් 2ක් 3ක් මාළු, වැව් මාළු, කුඩා මුහුදු මාළු මික්ස් කරලා ඩීප් ෆ්‍රයි වෙනකොට ස්ටීම්, කරි, ග්‍රිල් කරලා වගේ කන්න පුළුවන්. ඒකයි බැලන්ස් එක තමයි නිරෝගී ජීවිතයකට හොඳම මාර්ගය. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයා වැඩිපුර කන්නේ වැව් මාළුද මුහුදු මාළුද? හැමෝටම සුබ දවසක්.